ඉතින් අද මම ගෙනලා තියෙන වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඉතින් මොකද තියෙන්නේ කියලා. ඉතින් අද මම ගෙනලා තියෙන්නේ ඔයාගේ channel එකට logo එකක් හදන විදිය. ඉතින් අපි යන් එනම් වීඩියෝ එකට. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. ඕන Play Store app එක. ඉතින් ඔයාලා phone එක iPhone එක ගන්න App Store එකට යන්න, නැත්නම් Android එක ගන්න Play Store එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයා search කරගන්න Pixel app කියලා. සමහර phone වල තියෙනවා මෙතන picture editor කියලා එකක් තියෙනවා. ඒ දෙකම එකයි ඒක install කරගන්න. ඉතින් මම install කරගත්තා. ඉතින් ඊට කලින් අපේ phone එකේ web browser එකට ගිහිල්ලා search කරන්න ඕන circle logo png කියලා search කරන්න. search කරලා ඔයාලට කැමති png එකට ගිහිල්ලා download කරගෙන හරි screenshot එකක් හරි ගහ ගන්න. ඉතින් මං අර ගහගත්තු එකක් තියෙනවා. දැන් මම ඒක දාගන්න. ඊට පස්සේ picture lab එකට ගිහිල්ලා මෙතන plus mark එකේ ගිහිල්ලා from gallery යන්න. ඊට පස්සේ මම මේ screenshot එක ගහගත්තු logo එක මේ ගානට focus කරලා හදා ගන්නවා. ඊට පස්සේ මේක screen එක පිරෙන්න මේක ලොකු කර ගන්නවා ගානට. හරි. දැන් මේක ඔයාලට Tamanට කැමති ගානට මේක එහා මෙහා කරලා ලොකු පොඩි කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ විදිහට ටෙක්ස්ට් බොක්ස් එකක් අරගෙන සර්ච් කරගන්නවා. මට කැමති අකුරු දෙකක් මම AT කියලා සර්ච් කරලා ඒක ලොකු ඊට පස්සේ ඒක සයිස් වලට ගිහිල්ලා ඒක ලොකු කරගෙන තමන්ට කැමති ගානට ඒක ලොකු කරගන්න පුළුවන්. ලෝගෝ එකට හරියන ගානට මම මේ විදිහට තියාගත්තා. ඊට පස්සේ මම යනවා ඊට පස්සේ ෆ්‍රොන්ට් එකට ගිහිල්ලා මම කැමති ෆ්‍රොන්ට් එකක් දාගන්නවා. ඉතින් මම ටිකක් පහළට ගිහිල්ලා මම මෙන්න මේ ෆ්‍රොන්ට් එක තෝරගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අකුර තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි ගිහිල්ලා මේකට කලර් එකක් දාගන්න ඕන. ඉතින් මෙතන තියෙනවා කලර් කියලා එක. ඉතින් ඒ කලර් එකට ගිහිල්ලා gradient එකට ඕන නම් පාට මිශ්‍ර වෙන දාගන්න පුළුවන්. නැත්නම් කලර් එකට ගිහිල්ලා මේ විදිහට තමන්ට කැමති කලර් එකක් දාගන්න. ඉතින් මේ පාට මැච් වෙන නිසා ඉතින් මම මේක දාගත්තා. හරි. ඊට පස්සේ ගානට පොඩ්ඩක් ඒක එහාට මෙහාට කරලා හදාගෙන ඊට පස්සේ දැන් යටින් එපයි ෆුල් නේම් එක දාගන්න. ඉතින් ඒකට අපි කරන්න තියෙන්නේ ඉතින් මෙතන තියෙන මේ ප්ලස් මාක් එක ගිහලා එඩිට් ගිහිල්ලා ටෙක්ස්ට් බොක්ස් එක කරගන්නවා. ඉතින් මම සර්ච් කරගන්න. ඉතින් මගේ channel එකේ name එක මේ විදිහට සර්ච් කරලා ඕකේ දෙනවා. ඊට පස්සේ ඒක යටින් ගානට තමන්ට කැමති විදිහට තියාගෙන ලෝගෝ එකට හරියන ගානට තමයි මේක ටිකක් ලොකු පොඩි කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මේකේ ලෝගෝ එක සයිස් එකට තමයි මේ ගාන තියෙන්නේ. ඉතින් මෙතනින් ගිහිල්ලා පොඩ්ඩක් එහා මෙහා කරන්න පුළුවන්. හරි. දැන් අපි මේකට ෆොන්ට් එකක් දාගන්න ඕන. ඉතින් මම මේකට තෝරගන්න මෙන්න මේ ෆොන්ට් එක. ඉතින් මේ ෆොන්ට් එක තෝරගෙන ඒකට කලර් එකක් දාන්න ඕන. හරි. මම කලර් වලට ගිහිල්ලා කළු පාට දාගත්තා. ඉතින් ඒක කළු පාට දාගත්තම පේන්නේ නැහැ නේ. බෑග්ග්‍රවුන්ඩ් එක නිල් පාට වගේ. මෙන්න මේ පාට ලස්සනයි කියලා මට හිතෙනවා. ඉතින් මම මේක සිලෙක්ට් කරා. හරි. දැන් පොඩ්ඩක් මේක එහාට මෙහාට කරලා ගානට හදා ගන්නවා. හරි. ඉතින් මම කරාට අමතරව ඉතින් ඕගොල්ලන්ට තව ෆීචර්ස් දාලා මෙතන ෆීචර්ස් තියෙනවනේ ගොඩක්. ඉතින් ඒව ඇඩ් කරලා 3D කරලා ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට ඉතින් කරගන්න පුළුවන්. මම කරා වගේ නෙමෙයි. ඉතින් තව දෙයක් එකතු කරලා මේකට කරන්න පුළුවන්. ඉතින් මම මේක සරල විදිහට තමයි මේක කියලා දුන්නේ. ඉතින් මේ පේනවා ඇති අගට යනකොට 3D තියෙනවා. කියන්නේ shadow එක දාන්න පුළුවන්. ඉතින් කැමති විදිහට මේක කරගන්න. ඉතින් මෙතනින් shadow එක දාන්න පුළුවන් logo එකේ.
ඉතින් තමන්ට කැමති එක එක PNG ඩවුන්ලෝඩ් කරගෙන හරි සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරලා ඉතින් එක එක ලස්සන ලෝගෝ හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ කියලා දුන්නේ සරල එකක්. ඉතින් මං කියලා දුන්නා වගේ ඉතින් ඕගොල්ලන්ට ඉතින් හදා ගන්න පුළුවන් මේ වගේ සරල ලෝගෝ එකක්. හරි. දැන් මම මෙතන මේ ඩොට් තුන රිලේට් කරලා ඉමේජ් සයිස් තියෙනවා. ඉතින් ඒක සිලෙක්ට් කරලා ස්ක්වයර් එක දීලා ඕකේ කරගන්නවා. දැන් ඉතින් මම මෙතන මේ අර නිකන් අර සේව් කරන එක තියෙන ඒකට ගිහිල්ලා සේව් ඇස් දීලා මෙන්න මෙතන අල්ටර් දීලා ඊට පස්සේ මම සේව් ටු ගැලරි දෙනවා. දුන්නාට පස්සේ මේක දැන් ඉතින් අපේ ගැලරියට සේව් වෙනවා. සේව් වුණාට පස්සේ ඉතින් ඔයාලට ගැලරියට ගිහිල්ලා යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම මේ ලෝගෝ එක හදාගත්තේ. ඉතින් මම මේක ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහ ගන්නවා ඉතින් කෝකටත් කියලා. ඉතින් ඔය විදිහට තමයි අද මගේ වීඩියෝ එක ඉවරුනේ. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා all press කරන්න. ඉතින් තවත් දවසකින් හම්බෙමු ST අනිත් ටෙක්නික් වෙතින් ගේන අලුත්ම content එකකින්.